හයි ගයිස් ඔන්න මේ වීඩියෝ එකේ තියෙන්නේ ගම් වතුරාවට පස්සේ අපි ඊටු දවස් ටික ගත කරේ කොහොමද කියලා. ඒ කියන්නේ ඉතින් ගෙවල් වස්පස් කරපු ඊයේ තමයි. මුලින්ම කියන්න ඕනේ මේක අපේ ගෙදර නෙමෙයි අපේ ලොකු අම්මලා ගෙදර. ලොකු අම්මලා දිහාට තමයි ගොඩක්ම ගම් වතුර ආවේ අපේ පැත්තට ගම් වතුර එන්නේ නැහැ. ඒ හින්දා අපි ඉතින් ලොකු අම්මලාට උදව් කරන්න ආවා. මොකද එයාට තනියෙන් අස් කරගන්න අමාරුයිනේ. අද 4 වෙනිදා 3 වෙනිදා හවස වගේ තමයි වතුර අඩු වෙලා තිබ්බේ. 28 වෙනිදා මෙහෙට වතුර දැම්මට පස්සේ දැන් දෙසැම්බර් 4 වෙනකම්ම දවස් 5ක්ම තිබ්බනේ. ඒ දවස් 5ෙම වතුර එකදැන රැඳිච්ච හින්දා තමයි ගොඩක්ම මෙතන හානියක් වෙලා තියෙන්නේ. ඔයාලට බැලුමටම පේනවනේ ඔක්කොම ඉවරයි. ඉතින් ගෙදර බඩු මුට්ටු ඉඳන් ලොකු අම්මලා ඊයේ හවස ඇවිල්ලා ගෙදර සාල්ලම් හොදලා තිබ්බා. මෙන්න මේකයි මේ ටික රතු පාටට තියෙන්නේ. අද තියෙන්නේ ඊටු ටික අස්පස් කරලා දාන්න තමයි. වෙන දවස් වලටත් මෙහෙට වතුර දානවා තමයි. ඒ වුණාට මේ පාර තමයි මෙච්චර ලොකු ඩැමේජ් එකක් වෙලා තිබ්බේ. මොකද දවස් ගාණක් වතුර එකදැන රැඳිලා තිබිච්ච ඉඳා ඔයාලට පේනවනේ වෝටර් ලෙවල් එක පිටියේ මේ මාක් වෙලා තියෙනවා. අඩි 7-8ක්ම වතුර තිබ්බා. ගේ ඇතුලේ ඒ ගාන උනාට එළියේ ඊටත් වැඩි තියෙන්නේ නැති මං හිතන්නේ. මොකද මේ ගෙදර පොඩ්ඩක් උච්චලා හදලා තියෙන්නේ. ඔයාලට මෙතන පේනවනේ මේ පල්ලෙහා තව අඩියක් විතරම මේ පහළට තමයි තියෙන්නේ. අපේ ලොකු අම්මලා දෙන්නකම ගෙවල් තියෙන එක ළඟ. ඉතින් අපි සමනලා ලොකු අම්මලා ගෙදරටත් ආවා. එහෙට තමයි ගොඩක්ම ඩැමේජ් එක උනේ. මොකද එයාලා ගෙදර සම්පූර්ණ එක පැත්තකටම බෝල්ගස් 3ක් එකපාර කඩන් වෙලා තිබ්බා. ඉතින් අයියලත් බොහොම අමාරුවෙන් තමයි ඊවෙල බේරලා තියෙන්නේ වාසනාවට. මොකද ගහ කඩන් වැන්නකොට අයියයි මල්ලි දෙන්නම නිදියක නිදලා තියෙන්නේ. කොහොම වුණත් මේ ගස් කඩන් වැරලා අනිත් පැත්ත බලන්න උන්නේ එකපාර ගඟ වතුර දාලා. ඒ හින්දා ඉතින් ලොකු අම්මලාට ගෙදරින් අයින් වෙනුණා. බඩු මුට්ටුවත් අයින් කරන්න ටයිම් එකක් තිබෙත් නැහැ. ඒ හින්දා ගෙදර ඔක්කොම ෆ්‍රිජ් එක වොෂින් මැෂින් එක ඒ වගේ ගොඩාක් දේවල් ඔක්කොම වතුරට අහු වෙලා තිබ්බා. ඔයාලට මෙතන මතකද මං කලින් වීඩියෝ එකේ මෙතන පෙන්නේ වතුර මෙන්න මේ ගානටම අවිලා තිබ්බා කියලා. දැන් වතුර ඔක්කොම බහලා තියෙන්නේ. ඉතින් මේ කට්ටිය මේ අර ගහ කඩන් වැටිච්ච එකේ කදන් ටික කපලා අයින් කරනවා. ගෙදරට තවත් ළඟින් තව පොල් ගහක් තිබ්බා. ඒකත් ඩේන්ජරස් ඇතර තියෙනක. ඒ වුණාට අපිට ඒ වෙලාවේදී ගහ කපන්න ආපු කට්ටියට කියලා ඒ ගහ කපන්න උනේ නැහැ. මොකද ඒ කට්ටියත් ඒ වෙලාවේ මාර බිසි බොහොම මාරෙන් අපි මේ ගහත් කපලා මේ අයින් කරගත්තේ. මොකද ගොඩක් තැන්වල ගස් කඩන් වෙලා හින්දා ඉතින් ගස් කඩන් ගන්න ප්‍රමාණයට ගස් කපන කට්ටිය වැඩි වෙන්නේ නැහැ නේ. ඒ හින්දා ඉතින් ඉන්න කට්ටිය තමයි ඉතින් ඔක්කොම ටික කරන්න වෙලා තියෙන්නේ. වහල් තිබිච්ච ගහ අයින් කරාට පස්සේ අපි කට්ටිය කරේ ගේ ඇතුළේ තිබිච්ච බඩු ටික ඔක්කොම එළියට අරගෙන ආවා. ගෙදර තියෙන බඩු වලින් 90%ක්ම ඉතින් පාවිච්චි කරන්න වෙන්නේ නැහැ. මේ ගෑස් ස්ලිපර් සිලින්ඩර් එක ඒවත් ඔක්කොම අතට අහු වෙලා තිබ්බේ. බඩු ටික ඔක්කොම එළියට අරගෙන ගේ හොදන්න තමයි අපි හදන්නේ. මොකද මාර මඩ ගොඩක් තිබ්බේ ගේ ඇතුලේ. මගේ මල්ලිගේ ඉතින් මුළු දවසම වැඩ වුණේ එහෙට යනවා මෙහෙට යනවා. මොකද ඉතින් ඕන බඩු ගේන කඩේට යන්න එපා. ඉතින් ටී ටයිම් එකට වැඩ කරන කට්ටියට කන්න මොන හරි ගේන්න මයි මල්ලි කඩේට ආවා. ඒ වෙනකොට අපිට අහල පහල හිටපු කට්ටියගෙනුත් එක එක දේවල් හම්බුණා. ඒ කට්ටිය තමයි මේ බීමේ අරන් ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට පේනවද මේකේ කවුද මේ ඉන්නේ කියලා? මේ මාළුවෙක් මේ ගේ ඇතුලේ තමයි ඉතින් මේ මල්ලි අල්ලගෙන ඇවිල්ලා තියෙන්නේ. ගම් වතුරට අහුවෙලා එයාට යන්න බැරිලා තමයි උදෙන් ඉඳලා තියෙන්නේ. ඉතින් වටේ පිටේ ඉන කට්ටිය මා සපෝට් එකක් දුන්නා. සමහර කට්ටිය තේ හදාගෙන ආවා. සමහර කට්ටිය බීම අරගෙන ආවා. කාමරවල මේ විදිහට උඩට කරලා දාලා තිබ්බත් ඒ වුණාට ඒ ටිකත් යට වෙලා තිබ්බා. මොකද වෙන්දර මේ ගානට වතුර නැහැ. ඒ හින්දා අපි හිතුවේ මේ පාරත් මෙච්චර වතුර එයි කියලා. ඒ වුණාට ඒ ටිකත් යට වෙලා තිබ්බා වතුර ගොඩක් ආපු හින්දා. දැන් ඉතින් මේ කට්ටිය කාමරවල තියෙන බඩු ටික අයින් කරන්න තමයි හදන්නේ. මේ තියෙන කිචන් එක. ඒකෙත් දැන් නම් ගොඩක් දුරට අස් කරලා ඉවරයි. බලන්නකො ඊළඟට ඔයාලා අඳුරගෙන දින්නේ කියලා. මේවා මේ ගේ අස් කරද්දී හම්බෙච්ච ඒවා. බලන්නකො ඉතින් මේ කට්ටියට මී පෙතිය කියන්නේ මේ අර මී උනට බොන්නේ. ඒක බොන්න මතක් වෙන්නේ ඉතින් වැඩවලින් භාගයක් කරාට පස්සේ. ඉතින් නැන්දලා කට්ටිය මෙතන දාලා තිබිච්ච විදුරු බඩු ටික ඔක්කොම එළියට ගන්නවා. ලොකුවම පස්සේ බලලා කිව්වා ගෙදර තිබිච්ච විදුරු වලින් 4/3ක් බෙදලා කියලා. ඉතින් ලොකු ප්‍රමාණයක් තිබ්බා. ඒත් ඉතින් ඔක්කොම මේ අර ගහ කඩන් වැටිච්ච එකෙන් ඔයාලට පේනනේ පොල්ලතු එහෙම තියෙනවා. ඒව වටලා තමයි බෙදලා තියෙන්නේ. මෙහි ගෙදර සාලේ මට්ටමට වඩා ටිකක් පල්ලෙහින් තමයි කාමරවල පොළව තියෙන්නේ. ඒ හින්දා අර ගම් වතුර රැඳිලා තියෙනවා කාමරවල. ඔයාලට පේනවනේ එතන කළු පාර වතුර තියෙන්නේ. ඉතින් ඒ ටික අයින් කරන්න හැම කාමරයක්ම එළියෙන් ඉතින් අපිට සිදුරු කරන්න උනා වතුර අයින් කරන්න. දැන් සාලෙත් ඔක්කොම සෝෆා සේම ඒවා තිබිච්ච ටික ඔක්කොම එළියට දාලා තියෙන්නේ. මඩත් අයින් කරලා තියෙන්නේ. හැබැයි මේ ටික නම් තාම මඩ අයින් කරලා නැහැ. ඔය තියෙන්නේ එළිය ඉතින් ඔක්කොම බඩු ටික එළියෙන් තමයි ගෙනත් තියලා තියෙන්නේ. ඉතින් ලොකු අම්මගේ කිචන් එකෙන් ওই බඩු ටික විතරයි ඉතින් ඔක්කොම ඉතුරුලා තිබ්බේ. ඔය තියෙන අපද්‍රව්‍ය ඔක්කොම එකතු වෙච්ච ඒවා.
ඔයාලට පේනවද බේසම් වගේ වීදුරු ටිකක් තියෙනවා. ඔන්න ඔය ටික තමයි ලොකු අම්මගේ වීදුරු වලින් ඉතුරුලා තිබිච්ච ඔක්කොම ටික. මොකද ඔයිට වඩා ගොඩක් තිබ්බ කියලා ලොකු අම්මා කිව්වා. ඉතින් ඒ ටික බිඳලා ඉතින් කලින් කිව්වා වගේ. අපිට උදව් කරන්න අයියාගේ මල්ලිගේ යාළුවා වගේක් ආවා. ඒ කට්ටිය ආව හින්දා තමයි මේ ටික මෙහෙම හරි කරගන්න පුළුවන් උනේ. නැත්නම් සෑහෙන වෙලාවක් යනවා මේව අස් කරන්නව. ඉතින් ඊට පස්සේ මායි මල්ලි ආපහු ආවා මේ අර කොසු තියෙන්නේ මේ බිත්තිය මදින්න. ඉතින් මේ එකක් අරගෙන යන්න. ඔය දෙක තමයි අපි ගත්තේ. ලන්ච් ටයිම් එකට අපිට කෑම හම්බුණා ගොඩක්. තැන් කීපෙකින්ම මේ පැත්තේ ගෙවල් වල කට්ටිය මාරම හොඳයි. ඉතින් ගමේ කට්ටියත් අපිට කෑම ගෙනල්ලා දුන්නා. ඒ වගේම ඔයාලා දකින්න ඇතිනේ සෝෂල් මීඩියා වලත් මේ වගේ අර කෑම කට්ටියට දෙන්නේ අන්න ඒ වගේ දැනුගුණත් අපිට කෑම වගේක් හම්බුණා. ඉතින් මේ බලන්න කවුද කෝල් කරන්න කියලා මේ අපේ රටේ ඉන්න අක්කා කෙනෙක් කතා කරන්නේ. ඒ කට්ටිය ඉතින් එන්න බැහැනේ ඉතින් දුරනේ යාලා ඉන්නේ. ඒ හින්දා ඉතින් කෝල් එකක් ගත්තොත් තමයි ඉතින්. ඒ කට්ටියට කතා කරලා බාන්න කල්වන් ඊළඟට පෙන්නන දේ. ඔයාලා පිළිගන්නවද මේ මාළු ඔක්කොම ගම් වතුරෙන් අල්ලපු මාළු කියලා? ඔය ලොකු ඉන්න මාළුවත් ගම් වතුරෙන් තමයි අල්ලලා තින්නේ අපේ අයියා කෙනෙක්. මුලින්ම දැක්කා මාත් හිතුවේ නෑ ඇත්තට මේ වගේ ඉතින් හොඳ මාළු ගම් වතුරෙන් අල්ලන්න පුළුවන් කියලා. ඒ වුණාට ඇත්තට මේ මාළු අර මේ අනිත් ගෙවල් වල පොකුණු වලින් ආපු මාළු තමයි ඒ අල්ලලා තියෙන්නේ. දැන් 99%ක්ම ගෙදර හොදලා ඉවරයි. ඒ වුණාට දැන් ඒකට හරියන්නේ. එළිය බලන්නකො තියෙන විදිය ඔක්කොම බඩු ටික ඉතින් එළියනේ දාලා තියෙන්නේ. ඒ හින්දා ඉතින් එළිය අස් කරන්න තව ගොඩක් කාලයක් යයි ඉතින් ඔක්කොම අස්පස් කරලා ඉවරයක් කරන්න. ඊළඟට අපි ආපහු ගියා අපේ අනිත් ලොකු අම්මලා ගෙදරට මේ දොර පොඩ්ඩක් ලොක් කරලා එන්න. එහි ඉතින් දොරක්වත් ලොක් කරන්න බෑ මොකද ඒවා මේ වතුරට හිර වෙලා හින්දා. ඊළඟට අපි ආයේ කඩේට ආවා මොකක් හරි ගන්න ඉන්න බාන්න මොකද්ද කියලා. අපි ආවේ සබන් කුඩු එකක් ගන්න. මේ මොකද දැන් ගෙදර මඩ ටික අයින් කරන්න තියෙන හොදලා. ඊට පස්සේ සබන් කුඩු දාලා හොදන්න තමයි තියෙන්නේ. අපේ අයියට බීමිහෙකුත් ගෙනාවා. සම්පූර්ණයෙන්ම හොදලා ඉවරුණාට පස්සේ ඔන්න ගෙදර තියෙන මේ විදිහට තමයි. ගෙදර විතර මේ වගේ. ඒ වුණාට මට තවදුරටත් ඉන්න වෙන්නේ නැහැ. මොකද මේ අපේ නංගිට ක්ලාස් ඇරෙනවා. ඉතින් මං යන්න ඕනේ නංගිව එක්කගෙන එන්න. දැන් 3යි වෙලාව. 3:00ට තමයි නංගි ඇරෙන්නේ. ඒ වුණාට මං කලින් ආව වැඩි 3යි කාලා වෙද්දි මං පන්ති ළඟ. ඉතින් ඒ යනකම් මට විනාඩි 15ක් අපරාධෙ මෙතනලා ඉන්න උනා. ඉතින් මට තව චුට්ටක් වෙලා ඉඳලා තිබ්බා. අද පොය දවස තමයි. ඒ වුණාට අපේ නංගිලාට දැන් ඒ අයිලෙවල්නේ. ඒ නිසා හැම පොයටම සෙමින එකක් එයාලට තියෙනවා. ඉතින් නංගිවත් අරගෙන ඊට පස්සේ මං ආයෙ හඩේට ආව පැකේජ් එකක් දාගන්න. මොකද අද මට තියෙන Zoom එකකින් ඉන්ටර්විව් එකක්. ගෙදර ඇවිල්ලා පොඩ්ඩක් කන්න ඕනේ. මොකද කලින් හරියට කන්න උන්නේ නැහැ මට. ලොකුවම ඉතින් බල්ලෙම වත් ටිකක් අරන් යන්න කියලා කිව්ව හින්දා ඉතින් අපි වත්තයක් අරගෙන ආවා. ඉතින් අද දවස ඔහොම තමයි ගත වුනේ. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න. බයි.